අද අපි පොඩක් කතා කරලා බලමු සීමාකාරී ප්‍රතික්‍රියක සම්බන්ධ ගණන් හදන විදිහ ගැන. හරි පොඩි උදාහරණයකින් බලමු. මුලින් අපි කතා කරමු සීමාකාරී ප්‍රතික්‍රිය කියන්නේ මොකක්ද කියන එක. සීමාකාරී ප්‍රතික්‍රියක් කියලා කියන්නේ මොන හරි ප්‍රතික්‍රියාවකදී මුලින්ම සම්පූර්ණයෙන්ම අවසන් වන ප්‍රභේදය. හරි මොන ප්‍රතික්‍රියාවකදී සම්පූර්ණයෙන් වැය වෙලා ඉවර වෙන ප්‍රභේදය තමයි අපි කියන්නේ නැත්නම් ප්‍රතික්‍රියකයට අපි කියනවා සීමාකාරී ප්‍රතික්‍රියක කියලා. හරි අපි උදාහරණ ගන්නක් බලමු. සරලම උදාහරණ ගන්නකින් වැඩේ පටන් ගමු. මොකද මේක හරියට තේරුම් ගන්න එක වැදගත්. මොකද තේර ළමයින්ට ගොඩක් වෙලාවට සීමාකාරී ප්‍රතික්‍රියා කොටස පැටලෙනවා. හරි? හරි බලමු අපි උදාහරණයක්. මම ප්‍රතික්‍රියාවක් ගන්නම් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල භස්මය HCl අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට හැදෙනවා බේරියම් ක්ලෝරයිඩ් ධන ජලය. හරි උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් තුලිත කර ගන්න ඕනේ මුලින්ම. මෙතන දෙක ඉලක්කමක් දාගත්තට දෙක ඉලක්කමක් දාගත්තා. මොකද තුලිත කිරීම වැරදුනොත් එහෙම මේ අනුපාත වැරදිලා සම්පූර්ණ තරින් එහාට ගන්න වරදිනවනේ. හරි මම ඔයාලට ආරම්භක දත්තයන් ටික දීලා තියෙනවා නැත්නම් සයිඩ් ඉන්නේ අපි ගමු මවුල එකයි. අපි HCl මවුල ගන්නත් ගමුකෝ එකයි කියලා. සරලම උදාහරණයක්. හරි. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක් ඕගලන්ට දීලා තියෙනවා. ඒ වගේම HCl මවුල එකක් දීලා තියෙනවා. හරි. සීමාකාරී ප්‍රතික්‍රියක හොයාගන්නේ මෙහෙමයි. නික අපි හිතමු බැරි වෙලා හරි දැන් මේ දෙන්නම ඉන්නවනේ කවුද වැය වෙලා ඉවර වෙන්නේ කියලා හොයාගන්න අමාරුයි. අපි උපකල්පනයක් කරමු බේරියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි සම්පූර්ණයෙන් වැය වෙලා බිඳුවක් වෙන කෙනා. හරි. එහෙනම් මම පොඩි වාක්‍යයක් දානවා මේ බේරියම් අපි දැන් මේ සීමාකාරී ප්‍රතික්‍රියක අඳුර ගන්න විදිය ඔයගලන්ට කියලා දෙන්න. හරි. අපි හිතමු බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සම්පූර්ණයෙන් වැයවීමට නම් හරි සම්පූර්ණයෙන්ම වැයවීමට නම් අවශ්‍ය කරන නැත්නම් අවශ්‍ය HCl මවුල ගන්න මම දැන් හොයන්න යන්නේ. හරි. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සම්පූර්ණයෙන්ම වියදම් වෙන්න නම් HCl ඕනි ඒ වගේ දෙගුණයක්. මොකද මේ දෙන අතර මවුල අතර අනුපාතය තියෙන 1 අණු 2යි ළමයි. එතකොට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සම්පූර්ණයෙන් වියදම් වෙන්න නම් ඒ වගේ දෙගුණයක් ඔයාට HCl ඕනි. ඒ කියන්නේ මවුල කීයක්ද? මවුල දෙකක් ඕනි. පැහැදිලිද? වැඩේ කියන්නේ මේක අපි සෛද්ධාන්තිකව ගණනය කරලා ගත්තට අපි ළඟ සත්‍ය වශයෙන්ම තියෙන HCl එකයි. ඒ කියන්නේ HCl අහිංසකයි. HCl ගාව එච්චර ප්‍රමාණයක් නැහැ. පැහැදිලිද? එහෙනම් අපි ළඟ එච්චර ප්‍රමාණයක් නැහැ. අපි කියනවා එකට වඩා දෙක ඉලක්කම ලොකුයිනේ. එහෙනම් කවදාකවත් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සම්පූර්ණයෙන් ඉවර වෙන්න විදියක් නැහැ. හරි එහෙනම් කියනවා එම නිසා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සීමාකාරී ප්‍රතික්‍රියකේ නොවේ. කෙටියෙන් ලියන්නම් සීමාකාරී ප්‍රතික්‍රියකේ නොවේ. එහෙනම් කවදාකවත් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මේ ප්‍රතික්‍රියාවේදී වියදම් වෙලා බිඳුව වෙන්න බෑ ළමයි. එහෙනම් මෙයා සීමාකාරී ප්‍රතික්‍රියක නෙමෙයි. එහෙනම් අනිවාර්යෙන් HCl සීමාකාරී වෙන්න එපා. අපි ඒක පොඩ්ඩක් බලමු එහෙමද කියලා. හරි. එහෙනම් මම උපකල්පනයක් කරනවා. හරි එහෙනම් HCl හරි ඉවර වෙන්න එපා කියලා. හරි එහෙනම් මම වාක්‍යයක් දානවා ඊළඟ වාක්‍ය HCl සම්පූර්ණයෙන් වැය වී අවසන් වීමට නම් HCl සම්පූර්ණයෙන්ම වැය වීමට නම් අවශ්‍ය බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන ඒක කොහොමද ළමයි හොයන්නේ? දැන් HCl ඔක්කොම ඉවර වෙන්න බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ඕනේ ඒකෙන් භාගයයි. මොකද මේ දෙකට එක අනුපාතي තියෙන. එතකොට මෙයා දෙකක් නම් මෙයා එකයි වියදම් වෙන්නේ. එතකොට අරයා ගාව එකයි ඉන්නේ ඒක සම්පූර්ණයෙන් වියදම් වෙන්න නම් ඒකෙන් භාගයක් ඕනි කියන ළමයි 0.5යි ඕනි වෙන්නේ. වැඩේ කියන්නේ අපි ළඟ එකක්ම තියෙනවා. එහෙනම් අපි කියනවා 0.5ට වඩා අපි ළඟ තියෙන ප්‍රමාණය වැඩි. ඒක එක කියන එක වැඩි අපි ළඟ තියෙන. එහෙනම් අපි කියනවා එම නිසා HCl තමයි කවුද? සීමාකාරී ප්‍රතික්‍රියකය. හරි එහෙනම් අපි කෙලින්ම කියනවා HCl තමයි සීමාකාරී ප්‍රතික්‍රියකය. හරි ඕක තමයි සීමාකාරී ප්‍රතික්‍රියක හොයාගන්න විදිය. මම එතනින් එහාට කියලා දෙන්නම් ප්‍රතික්‍රියාව ඉදිරියට සිද්ධ වෙලා කොච්චර ප්‍රමාණයක් ප්‍රතිඵල එන්න පුළුවන්ද කියන එක. හරි දැන් අපි අඳුරගත්තා HCl තමයි මේ අවස්ථාවේ කාරී කියලා. එහෙනම් එයා තමයි වැය වෙලා බිඳුව වෙන්නේ ළමයි. හරි. එහෙනම් අපි chart එකක් හදාගමු. මේ ගණන් හදන්න පොඩි chart එකක් තියෙන්න ඕනි. ආරම්භක මවුල මෙතන වැයවන මවුල හෝ ප්‍රතික්‍රියා කරන මවුල ඊළඟට අවසාන වචනේ දා ගන්නවා ඉතිරි මවුල. අපි මේ ප්‍රතික්‍රියා වෙන්නේ කොච්චරක්ද සහ ප්‍රතික්‍රියාවෙන් පස්සේ කොයිතරම් ප්‍රමාණයක් ප්‍රතික්‍රියක ඉතුරු වෙන කට්ටිය ඉතුරු වෙනවද
එතන කට්ටිය කොයිතරම් ප්‍රමාණයක් හැදෙනවද කියන එක තීරණය කරන්න තමයි මේ chart එක හදාගන්නේ. එහෙනම් මෙයා සීමාකාරී කියලා අපි කලින් හොයාගත්තා. එහෙනම් මෙයා එකම වියදම් වෙනවා. නමුත් මෙයා එකම වියදම් වෙන්නේ නැහැ. එකෙන් භාගයයි අපි කලින් කිව්වා මේක 0.5ක් වියදම් වෙනවා. එහෙනම් බේරියම් ක්ලෝරයිඩ් කියන එක්කෙනා හැදෙන්නේ එකට එක නැත්තම් දෙකට එක. එහෙනම් අනිවාර්යයෙන්ම එකට එක අනුපාතයෙන් ගත්තත් දෙකට එක අනුපාතයෙන් ගත්තත් බේරියම් ක්ලෝරයිඩ් හැදෙන්නේ ළමයි 0.5යි. මේ ඍණ දාන්නේ වියදම් වෙනේවට මම ධන වගේ සංකේතයක් දාන්නේ හැදෙනවා කියලා පෙන්වන්න. ජලයත් ඕනනම් හැදෙන ප්‍රමාණය ගන්න පුළුවන්. එකට දෙකයි නැත්තම් දෙකට දෙකයි. කොයි පැත්තෙන් ගත්තත් ඔයාලට මෙතන එකක් හැදෙනවා කියලා ගන්න පුළුවන්. පැහැදිලිනේ? එහෙනම් අවසාන වශයෙන් ඔයගලන්ට තේරෙනවා HCl බිඳුවයි එයා ඉවර වෙනවා. මෙයා නම් 0.5ක් ප්‍රතික්‍රියා නොවි ඉතුරු වෙනවා. මෙයාගෙන් ආයෙත් වැඩක් කරගන්න අමාරුයි. මොකද මේකේ බේරියම් හරි. ආයෙත් බේරියම් ක්ලෝරයිඩ් 0.5යි මවුල හැදෙනවා. ඒ වගේම ජලයේ මවුල එකක් මෙතන හැදෙනවා. අවශ්‍ය නම් බේරියම් ක්ලෝරයිඩ්ගේ මෞලික ස්කන්ධය අරගෙන නේද? මේ මවුල ගාණෙන් ගුණ කළා ඔයාලට බේරියම් ගේ මවුල ගාණ හොයාගන්නත් පුළුවන්. ඒ වගේ ඔයගලන්ට මේකේ සීමාකාරී ප්‍රතික්‍රියක සම්බන්ධ ගැටලුව විසඳ ගන්න පුළුවන්. හරි අපි තව එක උදාහරණ ගන්නක් බලමු. මේක තව ටිකක් තහවුරු කරගන්නත් එක්ක ඔයගලන්ට මම දත්තයක් දෙනවා මෙන්න මේ විදියට. දැන් ටිකක් අපි එකපාරට මවුල සංඛ්‍යා දෙන්න නැතුව ඉමු. මම ඔයගලන්ට දෙනවා මෙන්න මේ විදියට එකක්. හරිද? සල්ෆර් තියෙනවා 3.2 ග්‍රෑම්. මෙයාගේ මෞලික ස්කන්ධයත් මම දෙන්නම් 32 ග්‍රෑම් මවුලයට කියලා. මෙහෙම දත්තයක් ඔයගලන්ට ගානක දීලා තියෙනවා. දීලා තියෙනවා ඔයගලන්ට මේකේ දීලා තියෙන්නේ සාන්ද්‍රණය සහ පරිමාව. අපි හිතමු 0.2ක් හරි නේද? 0.2ක සාන්ද්‍රණයක් තියෙන 240ක පරිමාවක් තියෙන ද්‍රාවණයක් දීලා තියෙනවා. ඔන්න ඔහම දීලා තියෙනවා. දෙන්න ප්‍රතික්‍රියාවෙන් මොනවද හැදෙන්නේ කියලා මම ලියලා තියන්නම්. සල්ෆර් සාන්ද්‍ර නයිට්‍රික් අම්ලයත් සමග ප්‍රතික්‍රියාවෙන් හැදෙනවා කියලා මම දෙනවා. ඔයගලන්ට සල්ෆියුරික් අම්ලයයි NO2 වායුවයි ජලයයි. හරි මේක මම ප්‍රතික්‍රියාවක් වශයෙන් ඔයගලන්ට දෙනවා. මේක තුලිත කරන විදිහත් මම දෙන්නම්. පුළුවන් කට්ටිය වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න. අපි මෙතනට 6 ඉලක්කමක් දාලා බලමු ළමයි. මෙතනට 6ක් දැම්මොත් මෙතනටත් 6ක් දාන්න පුළුවන්. ඒතර හයිඩ්‍රජන් පරමාණු මෙතන 2යි මෙතන 2යි 4යි මෙතන ඔක්කොම 6ක් ඉන්නවා. එහෙනම් මෙන්න මෙතනට 2 ඉලක්කමක් දා ගන්න වෙනවා ප්‍රතික්‍රියාව තුලිත කරගන්න නම්. හරි අපි මවුල සංඛ්‍යා නෙමේ දීලා තියෙන්නේ. ඔයගලන්ට දීලා තියෙන එකක් ග්‍රෑම් ගාණක් දීලා තියෙනවා. අනිත් එක සාන්ද්‍රණය සහ පරිමාව දීලා තියෙනවා. එහෙනම් අපි ආරම්භක මවුල සංඛ්‍යා ටික හොයාගමු. පුළුවන් ඉතින් සාමාන්‍ය දේවල් අපිට ඉතින් කරන්න තියෙන්නේ 3.2 කියන එක 32කින් බෙදන්න වෙනවා. ඔයගලන්ට උත්තරයක් එනවා 0.1යි මවුල කියලා. නයිට්‍රික් නම් ගන්න වෙන්නේ සාන්ද්‍රණය ගුණ කිරීම පරිමාව. මේක 1000න් බෙදන්නත් වෙනවා මවුල ගාන ගන්න නම් 0.2 කියන එක තමයි 240න් ගුණ කරන්න ඕනේ. ඒතර කීයද අගය? ඔයගලන්ට ආරම්භක ඉලක්කම එනවා කීයක් විතරද? මෙතන 48ක් එනවනේ මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 48ක් එනවා. දශම ස්ථානයක් ආපස්සට 4.8ක් එනවා. 100න් බෙදුනහම 0.048යි කියලා උත්තරයක් එනවා. හරි එතකොට ආරම්භක මූල සංඛ්‍යා දෙක තියෙනවා 0.1 සහ 0.048. දැන් චෙක් කරලා බලමු මේකේ සීමාකාරී කෙනා කවුද කියලා. හරි අපි මුලින් හිතමු මෙහෙම. අපි හිතමු සල්ෆර් තමයි සීමාකාරී. බලමු. සල්ෆර් සම්පූර්ණයෙන් වැයවීමට නම් හරි සල්ෆර් සම්පූර්ණයෙන් වැයවීමට නම් අපි දැන් හොයා ගන්නවා අවශ්‍ය නයිට්‍රික් මවුල ගාන. අවශ්‍ය නයිට්‍රික් මවුල ගාන. කොහොමද හොයන්නේ? මෙයා සම්පූර්ණයෙන් වියදම් වෙන්න නම් අනිවාර්යෙන් ඒ වගේ 6 ගුණයක් නයිට්‍රික් තියෙන්න ඕනේ. ඒකෙන් 0.6ක්. වැඩේ කියන්නේ නයිට්‍රික් අහිංසකයි. එයා ගාව එච්චර ප්‍රමාණයක් නැහැ ළමයි. අපි 0.6ක් කිල්ලුවට එයා ගාව තියෙන 0.048ක් විතරයි. එහෙනම් අපිට කෙලින්ම කියන්න පුළුවන් සල්ෆර් සීමාකාරී ප්‍රතික්‍රියකය නොවේ. තේරුණාද? සල්ෆර් සීමාකාරී ප්‍රතික්‍රියක නෙමෙයි. එහෙනම් අනිවාර්යෙන් නයිට්‍රික් අම්ලය තමයි සීමාකාරී වෙන්න ඕනේ නේද? එහෙනම් අපි මේක අයින් කළා දාමු. එහෙනම් නයිට්‍රික් සීමාකාරී වෙන්න ඕනි. ඒක මම අමුතුවෙන් ආයෙ ගණනය කිරීම කරන්න යන්නේ නැහැ. කෙලින්ම නයිට්‍රික් අම්ලය සීමාකාරී කියලා ගන්නවා. හරි. එහෙනම් නයිට්‍රික් සීමාකාරී නම් එයා සම්පූර්ණයෙන්ම වියදම් වෙන්න ඕනි. එහෙනම් මෙයා සම්පූර්ණයෙන්ම වියදම් වෙන්න නම් මෙයා ඕනි කොච්චරද? 6න් පංගුවක් නේද? මෙයාගෙන් 6න් පංගුවක් මෙතනට ඕනි. කීයද ළමයි එතකොට ගාන? මෙයා කොච්චරක් ඕනිද? 0.048 කියන එක මම බෙදන්න ඕනේ 6න්. කීයද ඉලක්කම? 0.0 මෙතන කැපෙනවද?
48 කියන එක කැපෙනව නේද 8ක් කියලා. එහෙනම් 0.008ක් තමයි එයා මෙයාගෙන් ඉල්ලන්නේ. ගැටලුවක් නෑ නේද? ඒක අපි ළඟ තියෙනවා. අපිට ඊට වඩා ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් මෙයා 0.08ම වියදම් වෙනවා. මෙයා වියදම් වෙන්නේ 0.08ක් විතරයි. අපි හැදෙන සංඛ්‍යා ටිකත් වෙනම ලියාගමු. එහෙනම් මේ තියෙන ළමයි වැයවන මවුල නැත්නම් ප්‍රතික්‍රියා කරන මවුල කියන එක. එහෙනම් ඉතිරි මවුල කියලා මම දාගන්නවා වාක්‍යයක්. එහෙනම් මෙයා ඉතුරු වෙන්නේ කීයක්ද? 0.1 අපි අඩු කරමු 0.008ක් කීයද? 0.009.2 0.092 මෙයා නම් සම්පූර්ණයෙන් ඉවර වෙනවා. එහෙනම් අපිට අතනින් හොයාගන්න පුළුවන් කොච්චරක් NO2 හැදෙනවද? කොච්චරක් සල්ෆියුරික් හැදෙනවද? කොච්චරක් ජලය හැදෙනවද කියලා. ඒ අණු අපිට අහන ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන්. හරි එහෙනම් මේ ගණන් ටික නැවත හදලා බලන්න. මේ සීමාකාරී ගණන් ගොඩක් විභාග අවුරුදු වලට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේක අතාරින්න පුළුවන් පාඩමක් නෙමෙයි ළමයි.